පියන් 2011 වෙනි ගැටලුවට. දැන් මේක කියනවා කප්පියක් තියෙනවා කප්පිය එහා පැත්තේ සුමට කප්පියක් තියෙනවනේ කප්පිය එහා පැත්තේ 25ක ස්කන්ධයකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ළමයාගේ ස්කන්ධයක් දීලා තියෙනවා. අපිට කියනවා මේ ළමයා නගින්න ඕන මේක උඩට මෙන්න මේක ඉස්සෙන්න බෑලු. මේක ඉස්සෙන්න බෑලු. මේක ඉස්සෙන්න බැරි වෙන්න ඕනේ කියන්නේ. ගොඩාක් තොරණක වැඩි තොරණකින් එහෙම ගියොත් තොරණේ වැඩි වුණොත් මේක ඉස්සෙනවා. මේක ඉස්සෙන්නේ නැතුව මෙයාට යන්න පුළුවන් උඩරිම තොරණේ මොකද්ද කියලා අහන්නේ. එහෙම නේද අහන්නේ? ඔව්. මේක ඉස්සෙන්නේ නැතුව යන්න පුළුවන් උඩරිම තොරණේ මොකද්ද කියලා අහන්නේ. අපි බලමු මේක ඉස්සෙන්න නම් මේ තන්තුව මත ක්‍රියා කරන්න පුළුවන් ඉස්සෙන්නේ නැතුව තන්තුව මත යන්න පුළුවන් උඩරිම බලය මොකද්ද? තන්තුවට ලබා ගන්න පුළුවන් උඩරිම බලය මොකද්ද කියලා බලමු. දැන් කප්පිය දෙපැත්තේ ආතතිය ගත්තොත් මෙයාගේ ස්කන්ධය කීයද? මෙයාගේ ස්කන්ධය 25යි. 25 කියන්නේ නිව්ටන් 250ක බලයක් යොදනවා තන්තුව මත. ඒ කියන්නේ තන්තුව මත නිව්ටන් 250ක බලයක් ගන්න පුළුවන් උඩරිම. හරිද? එතකොට මේක එහා පැත්තේ දැන් එහා පැත්තේ මිනිස්සයාගේ අත විසින් තන්තු මත ඇති කරන ආතති බලයෙන් එහා පැත්තේ තියෙන්නේ. එතකොට මෙයාට ගන්න පුළුවන්. මේක ඉස්සෙන්නේ නැතුව තියෙන්න නම් මේක ඉස්සෙන්නේ නැතුව තියන්න නම් මේ ටීට ගන්න පුළුවන් උඩරිමගේ මොකද්ද? 250 නේ. 250 තමයි ටීට ගන්න පුළුවන් උඩරිමගේ. 251ක් ගත්ත ගමන් මෙහා පැත්තට වඩා මෙහා පැත්ත බලය වැඩි වෙලා මේක ඉස්සෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? පැහැදිලිද? මේ මෙයාට දෙන්න පුළුවන් උඩරිම බලය 250. ඒතකොට තන්තුවෙන් අපිට දෙන්න පුළුවන් උඩරිම බලය 250. 250ට වඩා දුන්න ගමන් මොකද වෙන්නේ? මේක ඉස්සෙන්න ගන්නවා. මේක ඉස්සෙන්න ගන්නවා. පැහැදිලිනේ? හරිනේ? තේරුණානේ? හරි. එහෙනම් දැන් අපි දන්නවා මේ තන්තුවට ලබා ගත හැකි උඩරිම ආතති බලය අපි දන්නවා 250යි කියලා. ඒ කියන්නේ මිනිස්සයා විසින් තන්තුව මත ලබා දෙන්න පුළුවන් උඩරිම ආතති බලය නිව්ටන් 250. ඒකේ ප්‍රතික්‍රියාව මොකද්ද? තන්තුව විසින් මිනිස්සයාගේ අත මත ලබා දිය හැකි උඩරිම බලය නිව්ටන් 250යි. හරි. එහෙනම් අපි මිනිස්සයාට නැවත බල රූප සරණක් අදිමු. මිනිස්සයාට බල රූප සරණක් අදිමු. හරි. දැන් මිනිස්සයාගේ අත මත ලබා දෙන්න පුළුවන් උඩරිම බලය මොකද්ද තන්තුවට? නිව්ටන් 250. නිව්ටන් 250. හරි. එහෙනම් මිනිස්සයාගේ බරත් අපි ලකුණු කරමු මේ බාහිර බලයන්නේ. ඒක 200යි. 200යි නිව්ටන්. එහෙනම් දැන් මෙයාගේ ත්වරණය හොයන්න තියෙන්නේ. දැන් ලේසි. ත්වරණය හොයන්න තියෙන්නේ. අපි දාමු F = m ඉහළට. ඉහළට දාන F = m. ඉහළට තියෙනවා 250 අඩු කිරීම 200 සමානයි ස්කන්ධය කීයද මිනිස්සයාගේ 20යි. 20 වැඩි කිරීම a. ත්වරණය තමයි අපෙන් අහන්නේ. ඒතර 50 බෙදීම 20. 50 බෙදීම 20 සමානයි a. a කියන්නේ 2.5 ms වෙන 2a.